Salut à tous. Vous allez bien? Et moi, je vais bien. Moi, je vais mal. Ben non, je vais très bien. Excusez-moi. Non, je vais vraiment très bien. ඉතින් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ප්‍රංශ භාෂාව කියවන විදිය ගැන. ප්‍රංශ භාෂාවේ silent letters මොනවද? ප්‍රංශ භාෂාවේ වාක්‍යක වචන link වෙන්නේ කොහොමද? එතකොට සමහර වචන කොහොමද pronounce වෙන්නේ? සමහර අකුරු කොහොමද pronounce වෙන්නේ? මේ වගේ ගොඩක් ගැටලු මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුණා. ඉතින් ඒක නිසාම මම හිතුවා ප්‍රංශ භාෂාවේ වචන අකුරු pronounce වෙන විදිය ගැන පාඩම් කීපයක් කරන්න ඕනි කියලා. ඉතින් මේ පාඩමෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රංශ භාෂාවේ silent letters මොනවද? ඒ වගේම වාක්‍යක වචන එකිනෙකට link වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. Donc, c'est parti. අපි මුලින්ම බලමු ප්‍රංශ භාෂාවේ silent letters මොනවද කියලා. Lettre H. එහෙමත් නැත්නම් H. මේක ප්‍රංශ භාෂාවේදී silent letter එකක්. ඒ කියන්නේ හඬක් නිකුත් වෙන්නේ නැති අකුරක්. ඉංග්‍රීසි භාෂාවේදී නම් අපි දන්නවා වචනයක H අකුර යෙදුනොත් අපි ඒක h sound එකෙන් තමයි pronounce කරන්නේ. හැබැයි ප්‍රංශ භාෂාවේදී H අකුර silent letter එකක් නිසා අපිට H අකුරට හඬක් දෙන්න බෑ. ඊට එහා පැත්තේ තියෙන vowel sound එක තමයි අපිට ඒ වෙනුවට pronounce කරන්න වෙන්නේ. ප්‍රංශ භාෂාවේදී මේ H අකුර දෙආකාරයකට යෙදෙනවා. එක විදියක් තමයි H muet. ඒ කියන්නේ silent H. අනිත් ආකාරය තමයි H aspiré. Aspirated H. ඉතින් බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා. H muet එහෙමත් නැත්නම් silent H එකේදී H අකුර vowel එකක් ආකාරයට තමයි ක්‍රියා කරන්නේ. එතකොට අපි definite articles prepositions එහෙම යොදන්න ඕනේ vowel එකකට යොදන ආකාරයට. අපි බලමු මේ වගේ උදාහරණ. L'homme, l'hôtel, l'hôpital. ඊළඟට H aspiré එහෙමත් නැත්නම් aspirated H වලදී H අකුර consonant letter එකක් එහෙමත් නැත්නම් ව්‍යංජන අක්ෂරයක් ආකාරයට තමයි යෙදෙන්නේ. එතකොට definite articles prepositions ඒවා අපි යොදන්න ඕනේ consonant letter එකකට යොදන ආකාරයට. අපි බලමු මේ වගේ උදාහරණ කීපයක්. Le hockey, le hibou, le haricot. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා මේ H අකුර silent නිසා අපි හැමතිස්සෙම definite articles යොදද්දී L apostrophe කියලා තමයි යොදන්න ඕනේ කියලා. නැහැ. aspirated H යෙදෙන වචනවලදී අපි සාමාන්‍ය consonant letter එකකින් පටන් ගන්න වචනයකට definite articles යොදන ආකාරයටම තමයි යොදන්න ඕනේ. ඉතින් මේ aspirated H එක ගොඩක් වෙලාවට යෙදලා තියෙන්නේ ප්‍රංශ භාෂාවට වෙනත් භාෂාවලින් එකතු වෙච්ච වචනත් එක්ක. ඉතින් මේ වගේ aspirated H එකෙන් පටන් ගන්න වචන අපිට හම්බ වෙනවා ගොඩක් වෙලාවට ක්‍රීඩාවන්, සත්තු, එළවලු, ආහාර පාන වගේ දේවල් සඳහන් කරද්දී. ඉතින් කොහොම නමුත් අපි මතක තියාගන්න ඕනේ lettre H ප්‍රංශ භාෂාවේදී silent letter එකක්. ඒක නිසා ප්‍රංශ භාෂාවේදී h කියලා sound එකක් නැහැ. ඊළඟට මෙන්න මේ consonant letters ප්‍රංශ භාෂාවේ වචනයක අග යෙදුනොත් ඒවා silent letters විදිහට තමයි සැලකෙන්නේ. ඒ letters තමයි D, P, S, T, X, Z. මේ අකුරු අගට යෙදිච්ච වචන කීපයක් බලමු. Le canard, beaucoup, les parents, le chat, les gâteaux, le nez. ඉතින් මේ කියන consonant letters වචනයක අග ආවොත් අපිට ඒවා canard, beaucoup
කියලා ප්‍රොනවුන්ස් කරන්න බෑ. මොකද ඒවා සයිලන්ට් ලෙටර්ස් විදියට තමයි වචනයක අගට යෙදෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ප්‍රංශ භාෂාවේ වචනයක අගට යෙදෙන හැම කොන්සනන්ට් ලෙටර් එකක්ම සයිලන්ට් ලෙටර් එකක් නෙමෙයි. මෙන්න මේ දීලා තියෙන කොන්සනන්ට් ලෙටර්ස් වචනයක අගට ආවොත් ඒවා සයිලන්ට් ලෙටර්ස් බවට පත් වෙනවා. හොඳයි, ඊළඟට අපි බලමු ප්‍රංශ භාෂාවේ වාක්‍යයක් කියවද්දී අපි දැනගන්න ඕනේ තවත් විශේෂම කරුණක්. ප්‍රංශ භාෂාවේ වාක්‍යක වචන අතර ගොඩක් වෙලාවට ලියසොන් එහෙමත් නැත්නම් ලින්ක්ස් අපිට දකින්න හම්බෙනවා. මොකද්ද මේ ලියසොන් එකක් කියලා කියන්නේ? වාක්‍යක වවල් එකකින් හරි එච් අකුරෙන් හරි පටන් ගන්න වචනයක් තිබුණොත් අපිට ඒක ප්‍රොනවුන්ස් කරන්න වෙන්නේ ඊට කලින් තියෙන වචනේ අග තියෙන කොන්සනන්ට් ලෙටර් එකේ සවුන්ඩ් එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නවා ප්‍රංශ භාෂාව කියන්නේ ටිකක් වේගෙන් කතා කරන භාෂාවක් නිසා උච්චාරණයේ පහසුවට තමයි අපිට මේ විදියට සවුන්ඩ්ස් ලින්ක් කරන්න වෙන්නේ. අපි බලමු මේ වගේ ලියසොන් වලට උදාහරණ. Un homme, les amis, les amis, les amis, vous avez, vous avez, comment allez-vous, comment allez-vous, comment allez-vous. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි S අකුර සහ වවල් එකක් හෝ H අකුර අතර ඇති වෙන ලින්ක් එකේදී ස සවුන්ඩ් එකක් නෙමෙයි එතෙන්දී ඇති වෙන්නේ Z සවුන්ඩ් එකක්. Z සවුන්ඩ් එකක්. les amis නෙමෙයි les amis. vous savez නෙමෙයි vous avez. les hôtels නෙමෙයි les hôtels. S අකුර විතරයි ඒ විදිහට Z සවුන්ඩ් එකකට හැරෙන්නේ. අනිත් අකුරු වල කිසිම සවුන්ඩ් එකේ වෙනසක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් ඔයාලා දන්නවා ප්‍රංශ භාෂාවේ සයිලන්ට් ලෙටර්ස් මොනවද? ඒ වගේම ලියසොන් එකක් කියන්නේ මොකක්? ඒ කියන්නේ ප්‍රංශ භාෂාවේ වාක්‍යක වචන එකිනෙකට සම්බන්ධ වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. එහෙනම් අපි මේ වගේම තවත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන පාඩමකින් නැවත හමු වෙමු. À bientôt pour une nouvelle leçon. Salut!